අර තියෙන්නේ ස්වර්ණමාලී මහසෑයයි කියලා ඈතින් දැකලා හිත පහදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන දෙව්ලොව ඉපදිච්ච අය ගැන නෙමෙයි සදහටම සංසාර සාගරෙම සමු අරගෙනම ගියපු පිරිසේ සීමාවක් නැහැ කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් වැන්දොත් කොහොමද? පිදුවොත් කොහොමද? හුණු ටිකක් කාලේප කළොත් කොහොමද? අතපතු ගාලා දැම්මොත් මළුව කොහොමද? ඒ තරම් ආනිසංසයක් තව කොහෙන් ලබන්නද කියන කාරණාව අපිට හිතන්න මෙතන ඉතුරු කරලා තියෙනවා අපේ ප්‍රඥාව මෙහෙවල. ඒ තරම් අප්‍රමාණ ආනිසංස සහිත මේ මහා පූජා වස්තුන් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දාම අපිට බුදුරජාණන් වහන්සේ දානය කළා. ඒ නිසාම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙකුට ඇහි පිල්ලම් ගහන මාත්‍රයක් ප්‍රීතියක් ඇති වුණොත් ඒ ප්‍රීතියෙන් ලැබෙන ඵලය කෙනෙක් භාවනා කරලා කසින භාවනාව මුදුන්පත් කරලා කොයි තරම් මේ භාවනාව දියුණු වෙලාද මුළු ජම්බුද්වීපයේම තමන්ගේ මූණ ඉස්සරහා තියනවා වාගේ පේනවා. මුළු ජම්බුද්වීපේ පුරාම ඉරක් පැවුවා වගේ ආලෝකයක් පතුරවන්න තරම් හැකියාවක් ඒ භාවනාව දියුණු කරපෙන්නට තියෙනවා. ඒ භාවනාව දියුණු කරගන්න එතෙන්ට දියුණු කරගන්න එයා මොන තරම් දුක් විඳින්න ඕනද? රෑ දවල් දෙකේ පැය ගණන් වාඩි වෙලා කොයිතරම් භාවනා කරන්නද? සඳහන් කරනවා ඊට වඩා හරි වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන ඇහි පිල්ලමක් ගහන මාත්‍රයක් ප්‍රසාදයක් තියෙනවා. එහෙමනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ නිසා මේ මනුස්ස ජීවිතය උපයෝගී කරගෙන සතර අපායට යන්නේ නැතුව සුගතිගාමී වෙන්න කොයි තරම් පහසුකම් මේ ශ්‍රේෂ්ඨ රටේ තියෙනවා. ඒක දැනගෙන ඒන් ප්‍රයෝජන අරගෙන සසරින් මිදෙන්න යමෙක් කල්පනා කරන්නේ නම් ඔවුන් හැබෑවටම පෙරත් පින් කරගෙන අදත් පින් කරගන්න මෙහි ආපුවයි. නැත්තම් මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවද? ඒ මිනිස්සු කොයි තරම් මේ පූජා ස්ථාන නිසා ජීවත් වෙනවද? නමුත් දාස් ගණන් මහසෑය නිසා මල් විකුණන අය අවසට ගිහිල්ලා ඒ මල් දෙකක් පූජා කරනවාද කියලා අපිට දැක. මහසෑය නිසා ලක්ෂ ගණන් හම්බ කරන අය මහසෑය වෙනුවෙන් වසරකට රුපියල් 1000ක් වියදම් කරන්න කාරුණික වෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ අයට කොච්චර දේවල් කරගන්න පුළුවන්. මේ රටේ ඉපදිලා මැරිලා යනවා මහසෑය දැක්කේ නැති. මේ රටේ ඉපදිලා මැරිලා යනවා දලදා මාලිගාව වැඳගත්තේ නැති. ඒක